දැන් අපි කියවන්න යන්නේ early readersලට තියෙන Rhapsody එකේ අද දවසේ පණිවිඩයයි. අද 28 වන අඟහරුවාදා මාතෘකාව තමයි ඔබගේ ආත්මයේ තත්ත්වය කුමක්ද? බයිබල් පාඨය කොලොස්සි 3:16. ක්‍රිස්තුස් වහන්සේගේ වචනය නුඹලා තුල සියලු ප්‍රඥාවෙන් සම්මුර්ධව වාසය කෙරේවා. යේසුස් වහන්සේ හදිසියෙම ඔබ ඉදිරියේ පෙනී සිටියහොත් ඔබ කුමක් කරනු ඇද්දයි ඔබ කවදා හෝ කල්පනා කර තිබේද? ඔබ ප්‍රීතියෙන් කෑ ගසනවාද? තන ගසනවාද? නැතහොත් පුදුමයෙන් බලා සිටවනවාද? ඔබ කරන දේ කුමක් වුවත් එය පැමිණෙන්නේ ඔබේ හදවතේ එනම් ඔබේ ආත්මයේ ඇති දෙයිනි. පාවුල්තුමා බවට පත් වූ ස්වාවුල් ගැන සිතන්න. ඔහු කිතුණුවන්ට පීඩා කිරීමට යන අතරමඟදී හදිසියෙම අහසෙන් දීප්තිමත් ආලෝකයක් ඔහු වෙත ලැබුණි. යේසුස් වහන්සේ කතා කරනවා ඔහුට ඇසුණි. නමුත් ඔහුගේ හදවත කෝපයෙන් හා ව්‍යාකූලත්වයෙන් පිරී තිබූ නිසා ඔහුට කිව හැකි වූයේ ස්වාමීනි ඔබ කවුද? යනුවෙන් පමණි. ඔහුගේ ප්‍රතිචාරය එම මොහොතේ ඔහුගේ ආත්මය තත්ත්වය ප්‍රතිනුම් කළේය. ඔබේ හදවත දෙවියන් වහන්සේගේ වචනයෙන් පුරවා ගැනීම ඉතා වැදගත් වන්නේ එම නිසයි. ඔබේ බයිබලය කියවීමෙන් දෙවියන් වහන්සේගේ ඉගැන්වීම් වලට සවන් දීමෙන් සහ සෑම දිනකම අන්‍ය භාෂාවෙන් යාච්ඤා කිරීමෙන් එය කළ හැකිය. දේව වචනය ඔබේ හදවත සමෘද්ධිමත්ව පුරවන විට ඔබගේ ආත්මය දෙවියන් වහන්සේට නිවැරදි ආකාරයෙන් සවන් දීමට උන්වහන්සේව හඳුනා ගැනීමට සහ ප්‍රතිචාර දැක්වීමට පුහුණු වේ. දැන් ඔයාලට පුළුවන් යෙසායා 59:21 කියවලා අධිගන ගත දේ තවදුරටත් බලන්න. අපි අධිහිල්ලේ ප්‍රකාශනය කරමු. මම කිව්වට පස්සේ ඔයාලා කියන්න. මගේ හදවත දෙවියන් වහන්සේගේ වචනයෙන් පිරී ඇත. එබැවින් මම සෑම විටම උන්වහන්සේගේ හඬට අවධානයේ සිටින අතර මම සෑම විටම නිවැරදි ආකාරයෙන් ප්‍රතිචාර දක්වමි.